සජිත් මහත්තයා යන්නේ එක ප්‍රතිපත්තියෙන්. එයා ජනතාව වෙනුවෙන් ජනතාවට සේවයක් කරන්න තමයි එයා යන්නේ. තාත්තා කොහොමද කරේ? ඒ වගේ තමයි සජිත් මහත්තයාත් යන්නේ හිතන්නේ. සජිත් මහත්තයා ජනාධිපති වෙලා තමයි නවතින්නේ මේ රටේ. එයාගේ තමයි ජනතාවගේ ආසාව සජිත් මහත්තයා තමයි. එයා දුප්පත් මිනිස්සුන්ට උදව් කරන එක්කනේ. දුප්පත් කට්ටියට. අනිත් කට්ටියම බොරුවනේ වැඩ නැහැ එමෙයා. සජිත් මහත්තයා ආවොත් තමයි අපිට සතක් තියෙන්නේ. අපිත් එක්කම එක්කිනා. ඕන දෙයක් එයාත් එක්ක ගිහිල්ලා අපිට කතා කරගන්න පුළුවන්. ඕන දෙයක් අපේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්න පුළුවන් ගිහිල්ලා මොකක් හරි මූණ දෙන්න එයාව හම්බෙන්නත් පුළුවන් ඕන වෙලාවට. ඒ වගේ අනික දුප්පත් කට්ටියට ගොඩක්ම එයා ලැබි. තාත්තා වගේමයි. තාත්තා වගේ දුප්පත් කට්ටියට ලැබි. ඒ යන්න අපි පරම්පරාවම ඒකෙන් තමයි යන්නේ. ඒ කාලේ ඉඳලා අපි කරපු මගේ තාත්තා කරපු දේවල් ඔක්කොම තමයි වෙනිච්ච රට වෙන. දැන් ඉන්න ඔක්කොම පල්ලොරු. එයා දුප්පත් හිතවතා එකක් දෙකක් දෙවෙනි එක ඇවිල්ලා එතුමා අපේ මේ ග්‍රාමයට උඟක් දේවල් වැඩ කළා දෙන්න තියෙනවා. ඒ කියන්නේ අවුරුදු ගාණක් හිටපු කට්ටිය ඉස්කෝලේකටවත් පොතක්වත් මොනක්වත් දුන්නේ නැහැ. නමුත් සජිත් මහත්තයා ඇවිල්ලා අපේ ඉස්කෝලේ වලට උඟක් උදව් කරලා තියෙනවා. මේ ළඟදී ඒ කියන්නේ කොම්පැනි විදිහේ තියෙන එකම පිරිමි පාසල ටීබී ජය විද්‍යාලයට එතුමාගේ ප්‍රතිපාදන වලින් ලක්ෂ 10ක මුදලින් මේ ළමයිට ඉගෙන ගන්න කම්පියුටර් සොයා කරන් දීලා තියෙනවා. ඒ වගේම තමයි පිටත් යමක් වෙයි කියලා අපි බලාපොරොත්තු